Hello guys, අපි අද ඔන්න ලස්සන වීඩියෝ එකක් ගේම් වීඩියෝ එකක් කරන්න හදන්නේ. ඇත්තම කෝ ලස්සන කිව්වට ලස්සන නෑ. මොකද ලස්සන වෙන්න නම් සුරංගනා එකක් කරන සුරංගනා නෙමෙයි මේක හොල්මන් නැත්තම් හොරර් ගේම් එකක්. ඇත්තම කෝ ඉතින් මේකේ ලස්සන කැත භූතයෙක් ඉන්නවා. ලස්සන නේ. ඉතින් මෙන්න මේ සල්ලි මලු ගන්න තමයි අපිට තියෙන්නේ. ඇත්තටම දැන් අපි මේ කරන්න ඕනේ මේකේ හොල්මනක් ඉන්නවා. ඒ හොල්මනගෙන් බේරිලා ඔය ලාච්චු තියෙන ලාච්චු වල කබඩ් වල සල්ලි තියෙනවා. ඒ සල්ලි ගන්න ඕන. සල්ලි මලු ගන්න ඕන. සල්ලි මලු 20ක් ඕනේ. ඒ 20න් 3ක් අපි දැන් අරන් තියෙන්නේ. ඔන්න ඔහම හැම ඔය දිලිසෙනවා වගේ පේන ලාච්චු. ඒ ලාච්චු වල සල්ලි මලු තියෙන්න පුළුවන් නැතිවෙන්නත් පුළුවන්. හැබැයි අපි හැම එකක්ම ඇරලා බලන්න ඕන. ඉතින් ඇරලා බලලා සල්ලි තියනවා නම් ගන්න ඕන. අන්න ඔය කීය තියෙනවා නේද? ඔය කීයට හොඳට මතක තියාගන්න අපිට ඉස්සරහට අනිවාර්යෙන් ඔය කීයට ගන්න වෙනවා. අනිවාර්යෙන් ඒ කියත හැම කබඩ් එකකම බලලා කොහොම හරි පීරලා හොයාගන්න වෙනවා. ඉතින් අපි දැන් මේ ඉස්සරහටම යනවා. සල්ලි මලු හම්බ වෙනවා. හැම ලාච්චුවක්ම අරින්න ඕන. ඇත්තටම ගයිස් ඔය ඇස්සලින් වෙන්නේ අපිට ඔය හොල්මන ඉන්නේ කොහෙද කියලා බලා ගන්න පුළුවන්. ඔය ලෝකෝ බෝලේ තියෙනනේ. ඒ ලෝකෝ බෝලේ හරි ෂෝ. කරකවන්න පුළුවන්. හැබැයි මම කරේ නෑ හැදි. අර පියානෝ එකත් සුපිරියට ගහන්නේ. මේ හැම කාමරයකම වගේ හැම එක්කෝ ඇහක් එක්කෝ නැත්තම් සල්ලි මල්ලක් තියෙන්න පුළුවන්. ඒකයි අපි මේ හැම කාමරයකම යන්නේ. ඔය ඇස් හැම එකම ගන්න ඕනේ. ඔය දිලිසෙන දොරක් තියෙන ඔය දැක්ක නේද? අන්න එක හොඳට මතක තියාගන්න. ඒක තමයි අපි ගේම් එක ඉවර වෙන්න පාවිච්චි කරන දොර. ඉතින් ඉස්සරහට යන්න. ඔය ඔහම ලයිට් ගැසි එකපාරට ශබ්ද වෙයි එනවා නම් ඒ කියන්නේ හොල්මන අපේ ළඟම ඉන්නවා කියලා. ඉතින් ඒ වෙලාවට දොර අරගෙන එළියට හැම යන්න එපා. මොකද ඔයාලව භූතය හවු කියලා හකලා කයි. ඉතින් භූතය යනකම් අපි මෙතනලා මෙහෙම බලාගෙන ඉන්නවා චුට්ටක්. ගියපු ගමන් අන්න අපි දැන් ඇහක් දාලා බලමු කොහෙද මෙයා ඉන්නේ කියලා. නැත්නම් ඉතින් අපිට යන්න බෑ. නැත්නම් බයයිනේ මං කියන්නේ. භූතය ඉන්නේ. දෙවනි කතා තමයි කපේ. අපි ඉක්මනට උඩට යන් මොකද භූතය ඉන්නේ පොඩියක් තමයි. භූතයෝ අන්න හරි. හැම එකක්ම ඇල්ල බැලුවොත් අපිට සල්ලි තියෙද නැති කියලා බලා ගන්න පුළුවන් වෙනවා. ඉක්මනට ගිහින් කාමරේක හැංගෙන්න ඕන නැත්නම් ඉතින් භූතය ඇවි. මම භූතය කිව්වට යා හොල්මනක් ගන්නේ. ඇත්තම කිව්වොත් ඉටිපන්දම් ගොඩකුයි බ්ලාම්පු ගොඩකුයි තියන්නේ මේ මොනවද කළ කියන්නේ. මේක නම් යාගයක් කරපු තැන. ඇත්තම කිව්වොත් මේක හොල්මන්ගෙන් එලවන්න කරපු තැනක් මං හිතන්නේ. මිනිස්සු සල්ලි වලට ලෝභයිනේ. සල්ලි ගන්න මිනිහේ හොල්මන එලව ගන්න හදන්නේ නැත්තේ. ඉක්මන මේ දොරෙන් යන්න ඕන. ඒ වගේම එතන මතක තියාගන්න ඕන මොකද එතන අපිට ගොඩක් ඕන වෙනවා. අවශ්‍ය තැන. එතෙන් යන විදිහ ඉක්මන මතක තියාගන්න ඕනේ. නැගලා යන්නයි තියෙන්නේ. ඔය පොත තියෙන නේද? ඔය පොතෙන් අපිට මැසේජ් එකක් දෙනවා. ඒ මැසේජ් එක ඉංග්‍රීසියෙන් දෙන මම ඉංග්‍රීසිත් එක තරහයිනේ. ඒ නිසා මම කියවන්න කැමති නෑ. හරි ඒකේ වැඩක් නෑ. අපි යනවා. සල්ලි හොයාගෙන යන අන්න මම හිතන්නේ ඇඳුම් ටිකක් නේද? ඇඳුම් ටික භූතයෙක් දැම්මා. ඔය උතන තියලා එතෙන්ට ආපු ගමන් එකපාරට අකුණ කරනවා. ඒ කියන්නේ මම හැමතිස්සෙම කල්පනා කරනවා එතෙන් ආවම ඇයි එහෙම අකුණක් ගහන්නේ කියලා. හිතා ගන්න බෑනේ. ඉක්මනට සල්ලි හොයා ගන්න ඕනේ. ඉතින් guys මම නොනකාර පොඩ්ඩ විදියට ඇයි ඔයාලා බලන්න ඇති ඇයි මම මෙහෙම මේ එකපාරට ගේම් වීඩියෝ එකක් කරේ කියලා. ඇත්තටම මට ගේම් ගහන්න ආසාවක් ඇති වුණා. ඉතින් මම ඒක නිසා මේ වීඩියෝ එකක් ගේන්න කියලා හිතුවා. යකාමෑන් අයියගේ වීඩියෝ වගේ මම දැක්කා. එතනම සුපිරි ඒ අයියා. ඒ වගේම ගේම් වීඩියෝ කරන ගොඩක් අයගේ වීඩියෝ මම බලුවා. ඒ බලලා ඇති වුණ ආසාවක් නිසා තමයි මම මේ වීඩියෝ කරන්න ගත්තේ. ඉතින් මෙහෙම ලොං වීඩියෝ එකක් කරන්න මගේ ඇත්තටම තියච්ච ආසාවක්. ඉතින් මම කරා. හොඳයිද නම් දන්නේ නැහැ. වැඩි අඩුපාඩු ගොඩාක් ඇති. ඒව හදාගෙන ඊළඟ වීඩියෝ වලින් එන්නම්. මම ඊළඟ වීඩියෝ තව වීඩියෝ එකක් කරන්න හිතාගෙන ඉන්නවා. ඔයාලගේ ප්‍රතිචාර තමයි ඉතින් මට උදව් වෙන්නේ.
කැරේ ඉක්මනට යන්න ඕන. මොකද මේක හැම තැනම එක වගේ යාළුවනේ. එක වගේ නිසා හිතා ගන්න බෑ කොහෙද යන්නේ මොකද කරන්න කියලා. මම ඔයාලගෙන් පොඩි ඉල්ලීමක් කරනවා. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, ෂෙයා කරන්න. වීඩියෝ වලට ඉතින් සබ් එකක් දෙන්න. ඔයාලගේ කමෙන්ට් තමයි මට ගොඩක් වටින්නේ. ඕන ඉතින් මම කෝනේ මේ දොර මේ කාමරේ වැදගත් වෙනවා කියලා. ඉතින් අර ගත්ත කීයෙන් තමයි අපි දොර අරගත්තේ. මම කෝනේ කීයට ගොඩක් ඕන වෙනවා කියලා. ඇත්තම ගොතින් අපිට සල්ලි මල් 19ක්ම හම්බෙලා තියෙන. තව එකයි තියෙන්නේ. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. ඉක්මනට සල්ලි මල්ලක් හොයාගෙන ඉවරලා අපේ ගේම් ඉවර කරන්න තමයි තියෙන්නේ අපිට. මම හිතන්නේ ඉස්සෙල්ලා මං විවෘත කරපු නැති ලාච්චුවක් තමයි ඒක. ඒක නිසා තමයි එහෙම දිලිසෙන්නේ. සල්ලි තියුණත් නැතත් අපි ඒ ලාච්චුව ඇරලා බලන්න ඕන. මොකද අපිට අවශ්‍ය කරන ගොඩක් දේවල් ඒව ඇතුලේ තියෙන්න පුළුවන්. ඔන්න අපි හැක් දාලා බැලුවා කොහෙද ඉන්නේ කියලා යන්න කලින්. අපිට ඕනම් පුළුවන් තව හැක් දාලා බලන්න. ඒ වුණාට අපි දැන් දන්නවා කොහෙද ඉන්නේ කියලා. අපි ඒක නිසා හනික මේ යන්න හදන්නේ. ඕන්නේ අපිට භූතය යනවා. දැන් ඉතින් දුවල ගිහා හනික හැංගෙන්න වෙන මොකද රන් කියලා වැටෙන්නේ දුවන්න කියන එක. දුවන්නේ භූතයන් නිසා ඉක්මනට හැංගෙන්න ඕන. අන්න හරි අපි දැන් දොරකින් අතුරට ආවේ කියන අපි ආරක්ෂිතයි. හරි ඕන යාළුවනේ අපේ සල්ලි මාළු 20 ගේම් එක සම්පූර්ණ කරන තාචුට්ටකින් අපි අර දොරෙන් ඇතුළු වෙන ගමන් අපේ ගේම් එක ඉවර වෙනවා. ඉතින් ඉක්මනට භූතයට අහු වෙන කලින් සල්ලි මාළු 20 සම්පූර්ණ කරගත්ත එකේ ඉක්මනට අර දොර හොයාගෙන යන්නේ අපිට දැන් තියෙන්නේ. හරි. අපි ඒ ගේම් එක දින්නා. ඔය තමයි ගේම් එක ඉවරුනේ. ඉතින් මේකට තව මිෂන් තියෙනවා. ඒ හොස්පිටල් වගේම ස්කූල් වගේ තව තියෙනවා. ඉතින් ඒවයින් මේ කොයින්ස් දීලා ප්ලේ කරන්න පුළුවන්. ඉතින් ප්ලේ කරපුවා තියෙනවා. නම් කවලක් අය මේ ගේම් එක දැන් ප්ලේ කරනවා. ඉතින් කැමති අය ඉන්නවා නම් ඉතින් ප්ලේ කරන්න ගොඩක් ආතල් ගේම් එකක්. මගේ පළවෙනි වොයිස් ලෝන් වීඩියෝ එක තමයි මේක. ඉතින් මේක ගේමින්ම ගේන්න හිතුනේ. ඉතින් මගේ ආසාවට අඩුපාඩු ගොඩක් තියෙනවා ගයිස්. ඉතින් මේ ගේම් එක ගහලා තමයි මේ වොයිස් එක දැම්මේ. ඉතින් ඒවා ෂෝට් කර ඉතින් වීඩියෝ එක එඩිට් කරලා හැදුවා. ඉතින් ලොකු වෙලා එඩිට් කරන්න බෑ. පුළුවන් විදියට කරා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා මට හෙල්ප් එකක් දෙන්න. වැඩ අඩුපාඩු කියන්න යන්න මට ඒක ගොඩක් වටිනවා. එහෙනම් ගොල්ලෝ අපි ගියා.